ක්‍රිකට් කියන්නේ ලොකු ඉතිහාසයක් තියෙන ක්‍රීඩාවක්. හැබැයි මේ ඉතිහාසය ඇතුලේ එකම එක පුද්ගලයෙක් ඉන්නවා ලෝකයේ වෙන කිසිම ක්‍රීඩකයෙකුට කරන්න බැරි වුණු අමුතුම වාර්තාවක් තියපු. ඔහු 1996 දී ක්‍රීඩකයෙක් විදිහට ලෝක කුසලානයේ දිනලා අවුරුදු 20කට පස්සේ ලෝක කුසලාන අවසන් මහා තරඟයක විනිසුරුවරයෙක් විදිහටත් ක්‍රියා කළා. අද අපි කතා කරන්නේ ලංකාවට විතරක් නෙවෙයි මුළු ලෝකයටම අභිමානයක් වුණු අද වන විට සමාජ මාධ්‍යවල මීම් ලෙජන්ඩ් කෙනෙක් වෙච්ච ඩක්කා එමත් නැත්නම් දේශබන්දු කුමාර් ධර්මසේන ගැනයි. 1971 අප්‍රේල් 24 වෙනිදා කොළඹදී උපත ලබන කුමාර් තමන්ගේ ක්‍රිකට් අත්පොත තබන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයෙන්. 1999 දී ඔහු වසරේ පාසල් ක්‍රීඩකයා විදිහට අභිෂේක ලබනවා. ඒ කාලේ ඉඳලම ඔහු පන්දුවට පහර දුන්නේ සහ පන්දු යවුවේ හරිම අමුතු විදිහකට. මේ දක්ෂතාවය නිසාම 1994 දී ඔහුට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දොරටු විවෘත වෙනවා. ඔහු කණ්ඩායමට එන්නේ ඔෆ් ස්පිනර් කෙනෙක් විදිහට වුණාට සාමාන්‍ය දගපන්දු යවන්නන්ට වඩා ඔහු වේගයෙන් පන්දු යවුවා. මේ නිසාම අන්ഓර්තොඩොක්ස් පන්දු යවන්නෙක් විදිහට ඔහු පිතිකරුවන්ම ලොකු අමාරුවක දැම්මා. 1996 රන් සලකුණ සහ අර්ජුනගේ විශ්වාසය. 1996 ලෝක කුසලානය ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය. අර්ජුන රණතුංගගේ නායකත්වයේ යටතේ ඒ ජයග්‍රහණය පසුපස කුමාර් ධර්මසේන කරපු මෙහෙවර ගණ අද ගොඩක් අයට අමතකයි. ඔහු පන්දු යවන්නෙක් විදිහට විතරක් නෙවෙයි අවසන් මොහොතේ පිත්තෙන් ලබා දුන් ලකුණු කිහිපය පවා ඒ ජයග්‍රහණයට ගොඩක් වැදගත් වුණා. ක්‍රීඩකයින් අතර ඔහු ජනප්‍රිය වුණේ ඩක්කා කියන නමින්. කණ්ඩායම ඇතුලේ ඕනෑම අභියෝගයක් බාර ගන්න පුළුවන් එඩිතර ක්‍රීඩකයෙක් විදිහටයි ඔහු එදා හඳුනාගත්තේ. විනිසුරු අසුන සහ ලෝක වාර්තා 2006 දී ඔහු ක්‍රීඩාවෙන් සමුගන්නවා. හැබැයි හැමෝම පුදුම කරමින් ඔහු විනිසුරු කරන්නට පිවිසෙනවා. ICC එලීට් පැනල් එකට තේරීපත් වුණු පළමු ශ්‍රී ලාංකිකයා වෙන්නේ ඔහු. 2012 දී ලොව හොඳම විනිසුරුවරයාට හිමි ඩේවිඩ් ෂෙපර්ඩ් ට්‍රෝෆි සම්මානය දිනා ගන්න ඔහු සමත් වෙනවා. විශේෂයෙන්ම 2019 ලෝක කුසලාන අවසන් තරගයේදී බෙන් ස්ටෝක්ස්ගේ පිත්තේ වෙදී ගිය පන්දුවට ලකුණු 6ක් ලබා දීම වගේ තීරණාත්මක සහ අභියෝගාත්මක තීරණ ගන්න ඔහුට තිබුණු හැකියාව නිසා ලෝකයේ අංක 1 විනිසුරුවරයා විදිහට ඔහු තහවුරු වුණා. සමාජ මාධ්‍ය රජ කළ ස්මයිලිං අම්පයර් කුමාර් ධර්මසේන කියන්නේ දැන් විනිසුරුවරයෙක් විතරක් නෙවෙයි ඉන්ටර්නැෂනල් මීම් අයිකන් කෙනෙක්. පන්දුවක් වයිඩ් දෙනකොට ඔහු කරන අමුතු ඉරියව්ව DRS තීරණ වැරදුණු වෙලාවට ඔහු දෙන ඒ ලැජ්ජාශීලී සිනාව ක්‍රීඩා ලෝලීන් අතර හරිම ජනප්‍රියයි. ඔහුගේ අලංකාර අවකණ්ණාඩි සහ නිතරම සිනාවෙන් ඉන්න පෞරුෂත්වය නිසාම ලෝකේ වැඩියෙන්ම ආදරය දිනාගත්ත අම්පයර් ඔහු කිව්වොත් වැරදි නැහැ. ව්‍යාවසායකයෙක් ලෙස පින්තන්න රදහන. පිටියෙන් එපිට අද ඔහු ලංකාවේ සිටින ප්‍රබලම ව්‍යාවසායකයෙක්. පින්තන්න සමූහ ව්‍යාපාරය හරහා ඔහු අද ලෝකයේම ජයගෙන තියවා. ලෝකයේ මිල අධිකම වගාවක් වන අගාවුඩ් ලංකාවට හඳුන්වා දීලා ජාත්‍යන්තර මට්ටමේ සුවඳ විලනු කර්මාන්තයක් ඔහු ගොඩනගලා තියෙනවා. ක්‍රීඩාවෙන් පස්සේ හරිහම්බ කරගත්ත මුදල් නිවැරදිව ආයෝජන කරලා මිනිස්සු 100 ගණනකට රැකියා දෙන දක්ෂ කළමනාකරුවෙක් විදිහටයි ඔහු අදටමත් වැඩ කරන්නේ. අවසානය a living legend. කොළඹ නාලන්දාවේ සිට ලෝකයේ අංක 1 විනිසුරු අසුනට දක්වා එතනින් සිට සාර්ථක ව්‍යවසායකයෙක් දක්වා කුමාර් ධර්මසේන පෙමිණි ගමන ඕනෑම කෙනෙකුට ලොකු ආදර්ශයක්. උත්සාහය තිබේ නම් ජීවිතේ ඕනෑම කඩයිමක් ජයගත හැකි බවට ඔහු ජීවමාන සාක්ෂියක්. මෙවැනි වටිනා ලාංකිකයන්ගෙන් තවත් තොරතුරු ජනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ස්තුතියි.